දැනුම සොයන්න, නුවණ වඩන්න, විනෝද වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න. පුංචි අපේ විශ්වය. කොහමද පුංචි යාළුවනේ? ඔන්න අද අපේ පුංචි අපේ විශ්වය වැඩසටහනත් එක්ක ඔයාලගේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා. අද අපි මොනවා ගැනද කතා කරන්න කියලා කැප්ටන් ලොක්කා කියනවද? සයිමන් කිව්වා අද මාතෘකාව ගැන එයා කියන්නම් කියලා. හරි මං කියන්නම්. අද අපි මේ කතා කරන්නේ මේ මොකද මේ? මට නිකන් මොකක්ද වගේ මෙයා. කැප්ටන් ලොක්කා තාම බලන් හිටියොත් පරක්කු වෙනවා. මාතෘකාව මමම කියන්නම්. හොඳයි මෙයා. අද අපි කතා කරන්න යන්නේ ආදර සම්බන්ධතා තුළින් සිද්ධ වෙන්න පුළුවන් ලිංගික අපයෝජන ගැන. අපොයි අන්න ඇඹරිලා වැට්ටුවා නේද? මේ මම මොකද්ද කීකේ හිටියේ? ආදර සම්බන්ධතා ගැන. හරි. ඔව් ආදර සම්බන්ධතා ගැන අද අපිත් එක්ක ඒ ගැන කතා කරන්න එකතු වෙනවා සුභාෂිනී මල්කාන්ති නැන්දා. ආයුබෝවන් සුභාෂිනී නැන්දේ. ආයුබෝවන් චූටි පොඩ්ඩනේ. සුභාෂිනී නැන්දේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 12ට වැඩි 16ට අඩු දරුවෝ ආදර සම්බන්ධතා ඇති කරගන්නවා අපි අහලා තියෙනවා. මේ ආදර සම්බන්ධතා වලිනුත් ලිංගික අපයෝජන සිද්ධ වෙන්න පුළුවන් නේද? අනිවාර්යෙන්. ඔය චූටි දුවල පුතාලා කියලා අපි ආදරෙන් කතා කරන පැටවු ටික එක වෙලාවකට හිතනව නේද වැඩිහිටියෝ කියලා. දැන් මේක සිද්ධ වෙන්නේ වයස අවුරුදු 8-9 වගේ වෙනකොට. අම්මා කියන ඇඳුම අඳින්න හිතෙන්නේ කොණ්ඩේ හැමතිස්සෙම හදන්න ආස හිතෙනවා. කණ්ණාඩි ඉස්සරහට ගිහිලා ඔයව බලනවා. කැප්ටන් ඩොක්කට මොකද හිතෙන්නේ මේ ගැන? ඔව් සුභාෂිනී නැන්දේ. මමත් ඉතින් කැප්ටන් කෙනෙක් ඇටියට මගේ පෙනුම කොහොමද කියලා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලනවා. ඒ විතරක් නෙමෙයි. ඔය මූණ දෙපැත්තේ චූටි බිබිලි එනකොට හරීම කනස්සල්ලක් දැනෙනව නේද? ඔව් එතකොට අවුරුදු 10 11 12 වගේ වෙනකොට චූටියට තාත්තට වගේ පොඩි රැවුල් පොඩ්ඩක් එනකොට අම්මට වගේ අපේ ඇඟ වෙනස් වෙනකොට නේද? අපි දන්නවා ගෑනු ළමෙක් නම් ඇඟේ ඉහළ කොටස වෙනස් වෙනවා. එතකොට අපේ ඇඟේ රෝමකූප වෙනස් වෙනවා. මේ වගේ අපි එකට කියනවා නව යෞවන වියේ සිදුවෙන වෙනස්කම් කියලා. ඉතින් මේව සිද්ධ වෙනකොට අර මං කිව්වේ ඔළුව ඇතුලේ තියෙන මේ මොළ ගෙඩියක් ගැන. ඉතින් ඔන්න ඔය මොලේ ඇතුලේ තියෙනවා ඉතාමත්ම ප්‍රබල ස්ථානයක් හෝමෝන නිෂ්පාදනය කරන තැන. මොනවද කියන්නේ? මොනවද මං කිව්වේ? හෝමෝන නිෂ්පාදනය කරන තැන. හරියට හරි. දැන් අවුරුදු 8-9 වගේ වෙනකොට ඔන්න අපේ මොළයින් හෝමෝන වර්ගයක් නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා. කැප්ටන් ලොක්කා මොකද හිතන්නේ? දැන් අපේ ඇඟේ හෝමෝන මෙහෙම නිෂ්පාදනය වෙන්න පුළුවන්ද? ඒකටයි මේ අපයෝජනයටයි තියෙන සම්බන්ධය මොකද්ද? මොකද හිතෙන්නේ? ඒ නිෂ්පාදනය වෙන හෝමෝන වලින් ඇතිවෙන හැඟීම් නිසා ඇති කරගන්න සම්බන්ධතා තුළින් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. බොහොම හොඳයි. කැප්ටන් ලොක්කට හොඳ අවබෝධයක් තියෙනවා. හරි මම මෙහෙමත් අහන්නම්කෝ තව ටිකක් තේරෙන්න සරල වෙන්න. කී දෙනෙක් කාන්දම් එක්ක සෙල්ලම් කරලා තියෙනවද? මේ කාන්දම් කියන්නේ ලෝහ වර්ග ඉක්මනින් මොනවා කරගන්නවද? ආකර්ෂණය කරගන්නවා, ඇදබැඳ තියාගන්නවා. ඔන්න දැන් තේරෙන්නේ නැති මේ අපේ මොලේ ඇතුලේ මේ කාන්දමක් වගේ දෙයක් තියෙනවා. මොනවටද දන්නවද? අවුරුදු 10-12 වෙනකොට පොඩ්ඩක් පිරිමි ළමයින්ට, ගැහැණු ළමයින්ට පොඩි ආකර්ෂණයක් ඇදී යාමක් සිද්ධ වෙනවා. දැන් ඔන්න ඩ්‍රොයිඩ් පොඩ්ඩට නම් මේ ගැන කිසිම අවබෝධයක් නැහැ. හැබැයි මට කියන්න කැප්ටන් ලොක්කා මේ වගේ දේවල් වුණාද නැද්ද? ඔව් මගෙත් නවයවුන් වියේදී ඒ වගේ හැඟීම් ඇති වෙලා තියෙනවා. හහා ඔය එන්නේ එළියට සයිමන් නම් ඔන්න ලැජ්ජාවේ ඇඹරෙනවා. ඉතින් මේ මොලේ ඇතුලේ තියෙන රසායනික විපර්යාසයත් එක්ක ඒ කියන්නේ චූටි දුවල පුතාලට ඔන්න මේ ලිංගික හෝමෝනය මං අද කියලා දෙන්නම්කෝ. කාන්තාවන්ට තියෙන්නේ ප්‍රබල හෝමෝනයක් තමයි ඊස්ට්‍රජන් හෝමෝනය. පිරිමි ළමයින්ට මොකද්ද කියලා දන්නවද කැප්ටන් ලොක්කා? මං නම් දන්නේ නැහැ. ටෙස්ටෙස්ටරෝන් මොකද්ද? ටෙස්ටෙස්ටරෝන්. මේ කියන ලිංගික හෝමෝන දෙක ඔන්න නිෂ්පාදනය වෙන්න පටන් අරන්. එතකොට තමයි දැන් මේ චුටි දුවල පුතාලා ක්‍රීඩාවලදී හෙට පනිනවා, දුවනවා, තරහ යනවා, ආවේගශීලී වෙනවා. මේ මොන හෝමෝනය නිසාද? ඊස්ට්‍රජන් සහ
ටෙස්ටරොන් හෝමෝන නිසා. අන්න හරි. ඉතින් දැන් මේ හෝමෝනවල බලපෑමත් එක්ක අපේ ශරීරය වෙනස් වෙනව විතරක් නෙවෙයි. ඔන්න බොලේ අපේ හැඟීම්වල වෙනසක් ඇති වෙනවා. ඉතින් ඒ තමයි පිරිමි ළමයෙක් ළඟින් ගෑනු ළමයෙක් යනකොට කකුල් දෙක වෙවුලනවා, පොඩ්ඩක් ඇලයට ඇවිදිනවා, පොඩ්ඩක් පපුව හයියෙන් වේගෙන් ගැහෙනවා. පිරිමි ළමයින්ටත් මෙහෙමයි නේද කැප්ටන්? ඔව් එහෙම තමයි. හරි. ඔය කියන්නේ සයිමන්ටත් එහෙමයි නේද? ඉඳලා හිටලා ඔන්න මේ ආකාරයෙන් අපි ගැහැණු ළමයි පිරිමි ළමයින්ට, පිරිමි ළමයි ගැහැණු ළමයින්ට ආකර්ෂණය වෙනවා. දැන් අපි දැනගෙන හිටියනම් ඔන්න අපිට පුළුවන් මේ තත්වෙන් බොහොම ලස්සනට ආරක්ෂා වෙන්න. හැබැයි ඉතින් ඕක හැමෝටම කරන්න බැහැනේ. මනස ශක්තිමත්ව තියාගෙන ඉන්නේ නැහැනේ. ඒ නිසා මොකද වෙන්නේ? ඉක්මනින්ම අපි වැදෙනවා සම්බන්ධකම් පටන් ගන්න. ඉතින් සම්බන්ධකම් නරකද කැප්ටන්? සම්බන්ධතා ඉතාමත් වැදගත්. ඔව්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සම්බන්ධකමට අපි නමක් දාගන්නවා. මොකද්ද දාන නම? ප්‍රේම සම්බන්ධකම්. දැන් තියෙන ප්‍රේම සම්බන්ධකම් වලට මගේ චූටි දුවල පුතාලා දැනගෙන හෝ නොදැන ඊළඟට එන්නේ ශාරීරික ස්පර්ශයන් වලට. හැබැයි දැන් අපේ වයස තාම කීයද? අපි හිතමු අවුරුදු 5ත් අවුරුදු 15ත් වෙනකන් කියලා. එතකොට අපිට විවාහ වෙන්න නීතියෙන් බලය දීලා තියෙන්නේ කොයි වයසේදීද? අවුරුදු 18 සම්පූර්ණ වුණාම. හරියටම හරි. එහෙනම් අවුරුදු 18 සම්පූර්ණ නැති ඔයා පිරිමි ළමයෙක් එක්ක හෝ ගැහැණු දරුවෙක් එක්ක නැත්නම් ගැහැණු යාළුවෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන එතනදී ශාරීරික ස්පර්ශයන් වලට යෑම ඔයාගේ මොළයට ඔරොත්තු දෙයිද? කොහොෙත්ම නෑ. ඉතින් එහෙනම් අපි මෙතනදී හරිම ප්‍රවේශම් වෙන්න ඕනි. මොකද ඔන්න දැන් මං ආයි මතක් කරනවා අපේ මොළයෙන් මොකද්ද නිෂ්පාදනය වෙන්නේ? හෝමෝන. හෝමෝන නිෂ්පාදනය වෙනවා. එතකොට මේ හෝමෝන වල ප්‍රබල ශක්තියක් ජවයක් තියෙනවා. එතකොට මේ ජවය ක්‍රීඩාවලින්, සංගීතයෙන්, ඒ වගේම චිත්‍රවලින් අපිට පුළුවන් පිට කරන්න. හැබැයි ඔය මොකුත් නැතුව චුටි දුවලා පුතාලා අම්මගෙන් තාත්තගෙන් රණ්ඩු වෙලා මොබයිල් ෆෝන් එකක් ඉල්ලගෙන ඔහේ මුල්ලකට වෙලා ගේම් ගගා හිටියොත් මොකද වෙන්නේ? අර වගේ සම්බන්ධකම් වලට ඇදිලා යන ප්‍රමාණය වැඩි. ශාරීරික ස්පර්ශයන් වලට දන්නේම නැතුව ගොදුරු වෙනවා. ඊට පස්සේ ඔයා දන්නේම නැතුව ඔයා ලිංගික අපයෝජනයටත් ගොදුරු වෙනවා. එතකොට ඔයාගේ ප්‍රයිවට් පාර්ට්ස් සීමා රහිතව අනෙක් පුද්ගලයා අවභාවිතයේ ඔබව යොදවා ගන්නවා. එතකොට ඔබ හිතනවා ප්‍රේමය නිසා නැත්නම් ආදරය නිසා මම ඕනෑම තත්වයකට ඉඩ දිය යුතුයි. එහෙම එකක් නෑ චූටි දුවේ පුතේ. අපිට ආදරය කියන හැඟීම ඇති වෙයි. ඒක වැරද්දක්ද කැප්ටන්? නැහැ. ඒක සාමාන්‍ය හැඟීමක්. ආදරයට විවිධ හැඩයන් තියෙනවා. අම්මට කරන ආදරය, තාත්තට කරන ආදරය, යහළුවන්ට කරන ආදරය, ඒ වගේම විශේෂ ආදරයන් අපිට දැනෙනවා මේ කාලෙදී. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ නිසා දැන් තේරෙනවද ආදරයයි ආකර්ෂණයයි අතර භයානක තැනක් තියෙනවා. ඒ වගේම අපි කලින් තීරණය කරලා තිබුණොත් බොහොම සාමාන්‍ය විදිහට ඉපදෙන හැම කෙනාටම මේ වයසේදී මේ ආකර්ෂණය ඇති වෙනවා. එහෙමයි කියලා මම මගේ නිදහස පාවිච්චි කරලා ලිංගික අපයෝජනයේ ගොදුරක් බවට පත්විය යුතුයද? ඒ නිසා ආදරණීය චූටි දුවේ පුතේ ඔබට ආදරය කියන හැඟීම බොහොම සාමාන්‍යයි. ඒක මං හිතන්නේ ඩ්‍රොයිඩ් පොඩ්ඩට ඇරෙන්න කැප්ටන් ලොක්කට, ඒ වගේම මේ ඇඹරි ඉන්න සයිමන්ට අපි හැමෝටම ජීවිතයේ විවිධ අවස්ථාවලදී ඇති වෙලා තියෙනවා. ඒක බොහොම සාමාන්‍යයි. හැබැයි දවසකදී විවාහය කියන පාරිශුද්ධ තැනට යන්න ඔයා කලින් තීරණය කරලා තිබුණොත් මම මේ කාලේදී දරුවෙක් විදිහට මගේ ෆෝකස් එක නැත්නම් මගේ අවධානය මම අධ්‍යාපනයට දෙනවා, මම ජීවිතේ ජය ගන්නවා කියලා මං හිතන්නේ ඔයාට ලිංගික අපයෝජනයේ ගොදුරක් බවට පත් නොවී ඉන්න ලොකු අවස්ථාවක් ලැබේවි. බොහොම ස්තුතියි සුභාෂිනී නන්දේ. අපිට කියලා දුන්න හැම දෙයකටම ඇහුණා නේද යාළුවනේ? ඔයාලත් ප්‍රවේශමෙන් මිත්‍ර සම්බන්ධතා ගොඩනගා ගන්න. අපේ යාළුවන්ට පුළුවන් අපිට කතා කරන්න. මෙන්න අපේ දුරකථන අංකය 07442 25 35 31. පුංචි අපේ විශ්වය තෙෝස් මීඩියා මිෂන් නිෂ්පාදනයක්.